හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා සංහර්ෂ ප්‍රෝ YouTube channel එකට. අපි laptop එකක් ගත්තොත් PC එකක් ගත්තොත් ඒකේ hard drive එක කොටස් කිහිපයකට බෙදාගෙන ඒකුවේ partition කරගෙන තමයි use කරන්නේ. ඉතින් ගොඩක් අය මේ hard drive එකක් partition කරනකොට පුරුදු වෙලා ඉන්න විදිහ තමයි C drive එකට අඩු ප්‍රමාණයක capacity එකක් දීලා අනිත් partition වලට වැඩි ප්‍රමාණයක capacity එකක් දෙන එක. ඒකුවේ මේ operating system එක සහ software install වෙන C drive එකට අඩු ප්‍රමාණයක කැපැසිටි එකක් තමයි එතනදී ආලා ලබලා දෙන්නේ. ඉතින් මේක වැරදි. මේක තමයි සාමාන්‍යයෙන් ගොඩක් අය පුරුදු වෙලා ඉන්න විදිහ. OS එක install කරන්න, software install කරන්න වැය වෙන්නේ අඩු ඉඩක් වුණාට අපි මේ එදිනෙදා කම්පියුටර් එක පාවිච්චි කරනකොට මේ OS එක සහ software වැඩිපුරම ගනුදෙනු කරන්නේ C drive එකත් එක්ක. ඉතින් මේ C drive එකේ තියෙන capacity එකත් එක්ක මෙයා නිතර ගනුදෙනු කරනවා. ඉතින් මේ එදිනෙදා අපි කරන වැඩ කටයුතු වලදී එයාට නිතරම එහා මෙහා කරන්න රෝලිං එකට ලොකු කැපැසිටි එකක් තියෙන එක ගොඩක් වැදගත්. ඉතින් ගොඩක් ලොකු software වලින් වැඩ කරනකොට ගොඩක් ලොකු projects කරනකොට මේ C drive එකේ තියෙන capacity එකේ වටිනාකම ගොඩක්ම ඔයාලට දැනෙලා ඇති. ඒ වගේම Windows එකේ update එකක් යනකොට ඒ update එක download වෙන්නත් ලොකු ප්‍රමාණයක් අපිට මෙතනදී අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවන් වලදී මෙතන GB ප්‍රමාණය අඩු වුණොත් ඔයාලට ගොඩක් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා ඇති. හොඳයි. දැන් ඔයාලට පැහැදිලි ඇති hard disk එකක් partition කරනකොට C drive එකට සැලකිය යුතු capacity එකක් GB ප්‍රමාණයක් දෙන්න ඕන කියලා. හොඳයි. ඉතින් මගේ මේ laptop එක මම මිලදී ගන්නේ 2012 වර්ෂයේදී. ඉතින් එතනදී මිලදී ගන්නකොට ඒ shop එකෙන්ම තමයි මේක මට partition කරලා operating system එකක් install කරලා මගේ අතට මේ laptop එක දුන්නේ. ඉතින් එතනදී ඒ partition කරපු style එකම තමයි තවමත් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනදී ඒ කාර්මිකයා මෙතන gigabyte 100ක ප්‍රමාණයක් තමයි operating system එකට allocate කරලා තිබුණේ. ඉතින් මේ වෙනකොට මම ලොකු projects කරනවා මේ lap එක භාවිතා කරලා. ඉතින් මීට කලිනුත් මට මේකේ තියෙන capacity එක ගොඩක් මදි වුණා. කොහොම වුණත් දැන් මේ වෙනකොට මට ගොඩක්ම මේක මදි. ඉතින් මෙතනදී මම හදන්නේ මගේ වෙනත් partition එකකින් ඉඩ අරගෙන ඒ ප්‍රමාණය C drive එකට extend කරගන්න. ඒ කියන්නේ C drive එකේ capacity එක වැඩි කරගන්න තමයි යන්නේ. හොඳයි. ඉතින් කොහොම වුණත් ඔයාලගේ පාවිච්චි කරන laptop එකේ PC එකේ කාලයක් යනකොට C drive එකේ එහෙමත් නැත්නම් මේ operating system එක සහ software install කරලා තියෙන drive එකේ ඉඩ ප්‍රමාණය අඩු වුණොත් ඔයාලා මොකද කරන්නේ? ඉතින් C drive එකේ විතරක් නෙමෙයි වෙනත් drive එකක වුණත් ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඉඩ ප්‍රමාණය මදි වුණොත් මොකද කරන්නේ? ඉතින් විශේෂයෙන්ම මෙතනදී C drive එකේ ඉඩ ප්‍රමාණය මදි වුණොත් ඔයාලට සිද්ධ වෙනවා විවිධ ක්‍රම භාවිතා කරන්න. ඉතින් සමහර වෙලාවට ඔයා try කරොත් මේක repartition කරන්න format කරලා එතනදී ඔයාගේ data loss වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ගොඩක් ලොකු කාලයක් ගත වෙනවා ඔයා install කරලා තිබුණු software නැවත install කරන්න. ඒ වගේම ඔයාගේ අවශ්‍යම කරන data නැති වෙන්න පුළුවන්. ලොකු කාලයක් ගත වෙනවා. මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙහි කිසිම ප්‍රශ්නයක් නැතුව C drive එක extend කරගන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. හොඳයි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ C drive එකේ MB 470ක් වගේ ගොඩක් අඩු capacity එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතනදී කරන්න යන්නේ මගේ මෙන්න මේ partition එක delete කරලා ඒක මේ C drive එකට extend කරගන්න තමයි යන්නේ. ඉතින් මම මුලින්ම මගේ වෙනත් hard disk එකක් දාලා මෙන්න මේ partition එකේ තියෙන data ටික copy කරගෙන ඉන්නවා. ඊට පස්සේ මම මේ partition එක delete කරලා C drive එකට extend කරන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි වැඩේට යමු. හොඳයි. මම මෙන්න මේ hard disk එක සම්බන්ධ කරගන්නවා මගේ laptop එකට. මොකද මගේ internal hard disk එකේ පොඩ්ඩක්වත් ඉඩ නැහැ partition එක delete කරන නිසා. ඒ partition එකේ තියෙන data මම මෙන්න මේ hard disk එකට දාගන්නවා. මගේ hard disk caddy එකට මේක සම්බන්ධ කරලා right. ඉතින් මම මේ hard disk caddy එක තමයි remove කරගන්න හදන්නේ. මම මේකට additional hard disk එකක් සම්බන්ධ කරලා තියෙන්නේ කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ උඩ තියෙන link එකෙන් ගිහිල්ලා check කරන්න. ඉතින් මේකේ DVD drive එක අයින් කරලා තමයි මේ විදිහට මම additional hard disk එකක් මේකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. මේ විදිහට මට ඒක remove කරගන්න පුළුවන්.
ඉතින් මේ hard disk එකත් full වෙලා තින්නේ. මම හදන්නේ මේ hard disk එකට empty hard disk එකක් නැවත දාගෙන ඒකට මම delete කරන්න ඉන්න partition එකේ data ටික copy කරගන්න. right. ඉතින් ඔන්න මම hard disk කැඩියකට මගේ අනිත් hard disk එක සම්බන්ධ කරගත්තා. ඉතින් මම මේකෙදි මෙතනදී screws දාන්න යන්නේ නැහැ. මොකද මම ඉක්මනට මේක copy කරගෙන ආයෙත් මේක ගලවන නිසා. right. ඉතින් C drive එකට ඉඩ ප්‍රමාණයක් ලබා ගන්නකොට ඔයාලගේ laptop එකේ වෙනත් partition වල ඉඩ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ partition වලින් කොටසක් shrink කරලා ඒ අදාළ කොටස unallocated space එකක් විදිහට අරගෙන ඒක C drive එකට extend කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වෙනත් partition වල ඉඩ නැත්තම් හරියට මේ මගේ computer එක වගේ වෙනත් partitions වල ඉඩ නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලගේ එක partition එකක තියෙන data වෙනත් external device එකකට copy කරලා ඒ partition එකේ ඉඩ C drive එකට ගන්න. ඉතින් මෙතනදී අපිට external devices පාවිච්චි කරන්න බෑ C drive එකේ ඉඩ වැඩි කරගන්න. මේ විදිහට තමයි ඔයාලට මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතනදී external hard disk එකකට මගේ එක partition එකක සම්පූර්ණ data copy කරලා ඒ සම්පූර්ණ partition එකේ capacity එක C drive එකට extend කරන්න තමයි යන්නේ. ඉතින් ඒකට මුලින්ම මම data ටික copy කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් this PC එකේ right click කරලා computer management වලට යන්න. එතන තියෙනවා disk management. ඉතින් මේ disk management වලට ගියාට පස්සේ ඔයාගේ partitions වලට බලා ගන්න පුළුවන්. එතනදී ඔයා delete කරන්න ඕන partition එක select කරලා volume එක delete කරන්න. ඊට පස්සේ unallocate space එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ unallocate space එක ඔයාලට පුළුවන් C drive එක උඩ right click කරලා extend කරන්න. ඉතින් එතනදී extend ගියාට පස්සේ steps කිහිපයක් එනවා ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ next කරලා finish කරන්න. ඊට පස්සේ extend වෙනවා. ඉතින් මෙතනදී මම තවත් දෙයක් recommend කරනවා. මේ විදිහට ඔයා C drive එකේ capacity එක extend කරගත්තට පස්සේ ඔයා අනිවාර්යෙන් මේක defrag කරගන්න. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් defrag කරන්න අවශ්‍යම වෙන්නේ නැහැ. ඒක frequently weekly daily වගේ ඔයා ඒක adjust කරලා තියෙනවා නම් ඒ වෙලාවෙම කරන්න ඕනේ නැහැ. කොහොමදත් manually ඒක කරලා තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ C drive එකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් මේ විදියට ඉඩ මදි වුණොත් මම මේ කියලා දුන්නු method එකට තනියෙන් ගෙදරදීම extend කරගන්න පුළුවන් ඔයාගේ C drive volume එක. ඉතින් ඔයාලට මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහත comment section එකේ ඒ දේවල් දාන්න අනිවාර්යයෙන්ම reply කරනවා මම. ඒ වගේම මේ වීඩියෝ එක තවත් ඔයාගේ යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ social media වල share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ තියෙන මගේ social media මාව like කරන්න follow කරන්න මගේ updates ඉක්මනින්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.